Hello guys, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා Sunny Tech YouTube channel එකෙන් තවත් super creative video එකක් එක්ක. හරි ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ වගේ super photos AI වලට කියලා create කරගන්න විදිය. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා guys, ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක තෝර press කරලා තියාගන්න. මම මේ වගේ වීඩියෝ දාපුවම මම ඔයා ගාවටම notification එක ගෙන්න ගන්න. හරි ඉතින් වැඩි කතා වුණේ අද අපි යමු වීඩියෝ එකට. I'ma flex on my ex, flex on the hoe. You still be in my head, so I'ma let you know. I realize how much I want you when I let you. හරිද ඉස්සෙල්ලාම ඔයාගේ ලැප් එකේ හරි PC එකේ හරි නැත්නම් ෆෝන් එකේ හරි තියෙන browser එක open කරගන්න. මම මේ විදිහට මගේ browser එක open කරගන්නවා. හරි guys, ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ගිහිල්ලා search bar එකේ search කරන්න Gemini AI කියලා. හරි මෙන්න මේ Gemini AI කියලා search කරගෙන මේක උඩ click කරන්න. හරි guys, ඊට පස්සේ මෙන්න මේ විදිහට එන්න result sheet වල පළවෙනි website එකට log වෙන්න. හරි guys, ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලා මම කරන step ටික එක දිගට කරන්න පටන් ගන්න. හරි ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා මෙතන පහලින් තියෙන දන් ලකුණු වල click කරන්න. ඊට පස්සේ ඔන්න ඔතන තියෙන upload file කියලා අන්න එක උඩ touch කරන්න. හරි ඊට පස්සේ ඔයාගේ phone එකේ නම් gallery open වෙයි, PC එකේ නම් folder එකක් open වෙයි. ඔයාලා ඊට පස්සේ ඔයාගේ photo එකක් මේකට upload කරගන්න. ඔයාලට අවශ්‍ය photo එකක් මේකට upload කරගන්න. හරි ඊට පස්සේ මම description එකේ දාලා තියෙන prompt එක අරන් ආවල මේක copy කරන්න. ඔයාලට ඒක copy කරන්න. හරි ඔයාලට පුළුවන් මෙන්න මේ prompt එකේ කැමති වෙනස්කමක් කරගන්න. character customization, room එකේ customization වගේ කැමති වෙනස්කමක් කරගන්න පුළුවන්. මම මේකේ මට ඕන වෙනස්කම් ටික කරලා තින්නේ. ඊට පස්සේ ඔතන පහළ තියෙන submit button එක අන්න ඒක click කරන්න. දැන් අපේ image එක create වෙන ගමන් තමයි තියෙන්නේ. image එක create වෙන ගමන් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මම මේ වගේ AI photos හදන videos මගේ channel එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒකත් ගිහලා මගේ channel එකේ බලන්න. හරි ඉතින් අපේ image එක load වෙන ගමන් තමයි තියෙන්නේ. හරි ඉතින් මේ තියෙන අපිට ආපු result එක ඇත්තටම මම මේකේ මම අර character customization ඒ වගේම game room එක customization කරලා මට ආපු output එක තමයි මේ. ඇත්තටම ඔයාලටත් පුළුවන් මෙන්න මේ output එකක් ගන්න. ඇත්තටම මේකේ ලස්සනට මේ image එක create කරලා තිනවා. ඔයාලට පුළුවන් මේකේ දකුණු පැත්තේ උඩ තියෙන download button එකෙන් මෙන්න මේක image එක download කරගන්න. දැන් download full size කියන එකෙන් ඔයාලට පුළුවන් මේ image එක download කරගන්න. හරි ඉතින් කොහොමද මම කරගෙන ආපු වීඩියෝ එක ඔයාලට මේ වීඩියෝ එක වටිනවා නම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි. සුබ දවසක්.